පෙට්ටි අරගෙන වල වටේ කරකවන්නේ නැහැ. හරි. කියලා තමයි තුන්කට. ඒකට හේතුව මොකද්ද කියලා ගන්න ඕනේ. නෑ. අපි ඉතිහාසෙන් කවුරු හරි මෝඩ වැඩක් කරා අපි ඒක දිගටම කරනවා. අපි බෝධි පූජාවට ගියාම බෝධි පූජාව වටේ අපි බත් කන ඇතුල් පැත්තේ තියාගෙන බෝධි වටේ පැදුකුණු කරන්නේ ඇයි? බෝධියට ගරුත්වයක් කරන්නේ. එතකොට අපේ ගරුත්වය මොකද්ද කරන්නේ? මිනියට. එතකොට මිනිය වලගුලින් තියලා දරුවෝ ටිකයි ඥාති ටික වටේ පැදුකුණු කරනවා. දරුවෝ තාත්තටම දෙන ගාතාව කියා වටේට ඒ තාත්තට ගරු කිරීම. හරිද? තේරෙනවද? ඒ නිසා නැවතේ වැරද්ද කරන්න එපා. හැමෝම ඒක තේරුම් ගන්න. ඒක අපි දන්නේ නැහැ නෑ ඒක තමයි. අපේ ආවද ඒක පැහැදිලි කරෝක අපේ ආවද අවසර යනවා. යාළුවා තිලකම වගේ රත්න අපි වලකපද්දී ඔක පැහැදිලි කරා. මේ ඕක අද අතරින් නම් පොඩක් ඒ කතාව දුවන එහෙම නම් වෙන්නේ නැහැ හැමදාම එහෙම කරන්න හරිද? ඒ කරන්න ඒකට තමයි මේක කරන්නේ. මොකද අපි මේ වැඩේ කරන්න හොඳ නැහැ හැමදාම. එහෙනම් අපි යමක් දියුණු වෙන්න අපි තේරුණා. දැන් ධර්මයි දරුවෝ ටිකයි වටේට යන්න පොඩ්ඩක් ඊට දෙන්න පොඩ්ඩක්. ඔය ඊට දෙන්න කට්ටිය. පොඩ්ඩක් කට්ටිය අයියෝ. ඊට දෙන්න පොඩ්ඩක්. අපි අද නැහැ උතරින්. නෑ ඔකට ඉන්නකො. ඔව් අපි අපේ හැමදෙම අපි බලන්න ඕන අර කට්ටිය